ඉලන්දාරි ගැටෙක් තනියම ඊ මහගේ මුලිච්චි වෙන්න යන්න හොඳ නෑ. මගේ කම්මුලට පපුවට පාළුව මායින් උනේ අද ඊයක නෙවෙයි මහත්තයෝ. රන් පතක් මෙයි ඔබ වසඟ මතුරින් පනපුවා නොසෙල්වෙන සිත් බන්ධනය කරනා සුමින් කැළඹුණු සිරියහනි සීතල මාරුතයයි ඔබ දෙවටින්නට තහනම් විසල් අහස් පුර තරුමල් නිදී නැති සඳයහනේ කඩුපුල් මල් කැකුලයි ඔබ උදගන්නට තහනම් සඳීදෙල් කඩින් පිනිවැහිනර සුදු සිවනැල්ලයි මම පායට සඟවාගත් නාරිලතා මල් අකලට පූදින ගිම්හානේ කළුවර අහසයි මම මලේ සුදට තැතිගත් මහත්තයෝ කෑම සුනංගුනේ නෑ බර මං කොහොමද වේල පහින් කන්නේ අනිත් වෑංජන නම් හදලා තිබුණා වේලපහ අපේ මස්සිනා මරු බඩුවක් කන්නා ඒක හදාගෙන එන්න ගින් ඩිංගක් සුනංගුණා මුවමස් මෙහි මෝ ඉන්නවද ඒ බර මෙහි නම් මෝ නෑ මහත්තයා මස්සිනා තිස්සේ ඉඳලා එන ගමන් යන්නවා උන්ද එනකොට ගේනමමයි
ඒ වුණාට මෝ මරන්න තහනම්. මෝ මරන්න තහනම් තමයි. ඒ වුණත් මාත්‍යෝ ඉතින් තහනම් දේවල් කොයිතරම් සිද්ධ වෙනවද? මහත්තයාට මෙහි මල පාළුව ඇති නේද මහත්තයා? කොළඹ රටේ නම් 30 පැයේම සද්ද නේද මහත්තයා? රැට නැව් පිවිර සද්දෙත් ඇහෙනවා ඇති. මේ නම් රැට ඔය නරියෙක් බල්ලෙක් උඩු පුරන සද්දේ ඇරෙන්න ඇහුනොත් තොইল බෙර සද්දයක් තමයි. තොවිල් බෙර? ඔව් මහත්තයෝ. මේකේ කාලය කියලා නිතරම බැද්දි රිංගනවා. ගොම්මනේ තොටේ නාන්න යනවා. ඉතින් ඒ වෙලාවට මහසෝන් සමයකට හරි මල පෙරේතේකට හරි බය වෙනවා. ඒවට සාන්ති කරන්න තොවිල් නටන්න වෙනවනේ. ඉතින් කවුද ඒව කරන්නේ? ඒවට දස්ස උදවිය මෙහෙ ඇරෙන්න වෙන කොහෙද මහත්තයෝ? බෙන්තර ගගෙන් මෙපිට විතර මන්තර ශාස්ත්‍රයේ ගුණාහන රටක් කොහෙන්ද? කවුද ඉතින් ඒව කරන ප්‍රසිද්ධ අය? හොඳ වැඩකාරයෝ නම් කීප දෙනෙක්ම ඉන්නවා මහත්තයෝ. ඒ උන්දලා අපේ නෝනට අඩංගුයි. ඒ කිව්වේ මේ එලිසබත් නෝන පදවස හම්බෙච්ච එක. ඔව් මහත්තයෝ උන්ද තමයි. දෙයියන් පල්ල මහත්තයෝ වතුරට මතුරලා ගින්දර ගන්න තරම් මන්ත්‍ර ශාස්ත්‍රයක් උන්දට පිහිටලා තියෙනවා. මම මහත්තයාට කියන්න හිතියේ මහත්තයෝ ඒ වුණාට අර උන්දගේ කරත්ත දක්කන උන්ද හිටපු නිසා මම කිව්වේ නෑ. කවුරුවත් ඉන්නවට නෙමෙයි මහත්තයෝ. මේවා මම කිව්වයි කියලා උන්දට ආරංචි වුණොත් දෙයියන් පල්ල මහත්තයෝ මගේ දිව 4ට පැලෙන්න මතුරයි. අම්මපල්ල මහත්තයෝ ඒ තරම් ගෑණි උන්නේ. මම මේ මහත්තයාට කියන්න හිටියේ මොකක්ද ඒ බර? මහත්තයා කරුවලත් අඬ ගහගෙන කොයි බිමේ? මම අඬ ගැහුවත් නැතත් කළුවර නම් වැටෙනවා ඒ බර. මහත්තයාට ඉතින් ඕවා කොලොප්පන්. මේ ගොම්මනේ කරක් ගන්න හොඳ රටක් නෙමෙයි මහත්තයෝ, කොළඹ රටේ වගේ. මට ටිකක් කම්මැලි හිතුණා ඒ බර. ඒකයි පොඩි රවුමක් ගහලා එන්න එළියට බැස්සේ. කෝ එහෙනම් මාත් එන්නම් මේ කෝට් බෑග ගලව දාලා. ඒ බරන් ඩියුටි නේද වාට්ටුවේ? සීලින් ඕන ඉන්නවනේ වාට්ටුවේ. ලෙඩ්ඩුත් දෙන්නයි ඉන්නේ. ඉතින් උන් දෙන්න බලා ගන්න 10ක් ඕනේ. අනිතක මහත්තයා එක්කනේ යන්නේ.
ඒ වුණාට ඒ බරන් ඩියුටි වෙලාවේදී මගෙත් එක්ක වුණත් යන එක හොඳ නැහැ. මේ රාජකාරී ගමනකුත් නෙවෙයිනේ. ඒ වුණාට තනිපංගලෙ මේ වෙලාවේ ගමන් බිමන් හොඳ නෑ මහත්තයෝ. රයිල් බොරල්ලත් මහත්තයාගේ කකුලට හුරු නැති එකේ. අනිත් එක සතාසරුපයක්. මායින් වෙන තැනවත් මහත්තයා දන්නේ. මම ටෝච් එකක් ගත්තා. අඳුර වැටුනොත් කියලා. කොහොමත් මේවට ඉතින් හුරු වෙන්න එපයි තනියම ගිහිල්ලා. පොඩ්ඩක් බලා ගන්නත් එක්ක මං එලිසබෙත් නෝන්ලා ගෙවල් පැත්තට ගොඩ වැදිලා එන්නම්කෝ. සීනිගම් හාමුදුරනේ මොන කාර්යයකට එහෙම අයින් වෙන්න යනවද අපේ? මං ඊයේ රාත්‍රියේ කිව්වේ වංගොන් ඉලන්දාරි ගැටේ තනියම ඊ මහගේ මුලිච්ච වෙන්න යන්න හොඳ නෑ. බය වෙන්න එපා ඒබරා. මං අදේ නවතින්නේ නෑ. අදම එනවා. මම යනවා. නාත්ත නොගත්තොත් තමයි පුදුමේ. ඊයේ රාත්‍රියේ මම මෙතුරුවද දන්නේ නම අල්ලා. ගොම්මනේ තකහණියක්ම හොයාගෙන දුවන්නේ. කිව්වනාන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි. කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? මොකාද බොල බෙරිහන් දෙන්නේ? මේ එලිසබෙත් නෝන්ලාගේ ගෙදරද? මෙහෙ ඇති නෝනෙක් නෑ. ආදිහාකට පල. දේව කරුණාව. මේ අපේ මහත්තයා නම. ඇයි මහත්තයා ආපහු යන්නේ? යන් ගෙට. එන්න මහත්තයා ඉඳගන්න. මම මේ දිය ඇඳුම අහවර කරලා එන්න.
පාටවල දඩන ඇහුනේ ඇහුණාද? ඒවනම් හොඳට ඇහෙනවා. කෙන්ද පන්නතු පැත්ත වැටලා හිටියා. මොකාද කියලා මං ඇහුවේ බොන්ඩියේ. මොකා වුණාම තමුසිට මක්කේ. මේ සමයන් යාමේ සමයන් යකා වැහුණාද? සමයන් යකාද ඇවිත් ඉන්නේ. ඔහිට වඩා සමයන් යකෙක් තවත් කොහෙද? පිරිමියෙක් නේද කළුවරේ මහයින් උනේ කියාවිය බලා. පිරිමියෙක් නැතුව ගෑණියෙක් මායින් කරගන්න තමුසිට එක්ක යහන් ගත කරගන්නද? මොකටද ඇවිත් ඉන්නේ? මායිත් එක පැදුර දපන්න. වහගන්නව කට. නැත්තම් පලනවා දිව හත් කඩකට. මං නරක ගෑණි කියන්න එපා. ඇයි අපේ මහත්තයා තාමත් හිටගෙන නැවේ? ඉඳ ගන්න මහත්තයෝ. කොහෙද? ගෙට ගොඩ වෙච්ච ගමන් අර සමයේ මේ ගෝරනාඩුවන වැහඬ සිද්ධ වුණේ. උන්දගේ හැටි ඔහොම තමයි. ඒ කවුද නෝනන්නේ? ඒවා කියන්න ගියොත් මහත්තයට මෙහෙන් යන්න සිද්ධ වෙන්නේ රෑ සමයම පහුවෙලා. හේවා දිග හැලි. ඔය දැන් අසනීප වෙලා පැත්ත වැටිලා ඉන්නේ. එහෙව් එකේ පිටකට හඬක් ඇහුනොත් බෙරිහන් දෙනවා. ඒ වුණාට මම එක වචනෙට ආණ්ඩුයි. ගෙදර වෙන කවුද ඉන්නේ? රැට වෙන කවුරුවත් නෑ මහත්තයෝ. සිලින්දත් ඒ කියන්නේ ඔය කරත්තේ බඳින උණ්ඩ හවස් වෙනකොට ගෙදර යනවා. පවුල් කාර්යෝනේ මහත්තයෝ. ඒ කියන්නේ රැට නෝනයි අර ගෙයි කෙනයි විතරයි. මං විතරයි වගේ තමා උන්ද හිටියට. කොන්ද නාරටිය බලංගු නැති එකේ නාහිට දාඩිය පුස්බක්වත් ලං කරගන්න පිනෑ. නෝනට හරිම පාළු ඇති නේද? මගේ කම්මුලට පපුවට පාළුව මායින් උනේ අද ඊයක නෙවෙයි මහත්තයෝ. මං ගැටිසි කාලෙමයි. එදා ඉඳන් මයි පාළුවට මයි රත් වෙච්ච හුස්මයි තොල් මෙතිරිල්ලයි විතරයි. පාළුව මට දැන් ජීර්ණය වෙලා මහත්තයෝ. මහත්තයලට නම් කොළඹ රටේ ඉඳලා ඇවිල්ලා සමයන් පාළුව වගේ ඇති. පාළු නම් තමයි. ඒත් මං ඒ පාළුවට කැමති. ඊලන්දාරි වයසට පාළුවට ආසයි කියලා මං ඇහුවමයි. ඉතින් මහත්තයෝ ගේ කාර්ය බලලා තමුන්ට කැමති කාමරයක නවතින එකයි. නෝනා දෙන්න කියලා හිතාගෙන ඉන්නේ මොන කාමරේද? මං කාමර තියාන දෙන්න බලා ඉන්නව නෙවෙයි මහත්තයෝ. මහත්තයා නිස්කලංකෙට මනාපයි කිව්ව හින්දා මිසක්කා
කුලියට මලියට නෙවෙයි. හිස් ගෙදර වෙච්චි මහත්තයා මනාප තැනක ඉන්න. tamunne ගෙදරයි කියලා හිතාගෙන ඉන්නවා මිසක්කා වෙන මක්කයි. එතකොට මේ ස්තෝපු කාමරේ ඒක මනාප නම් මේක. එමුකෝ බලන්න මහත්තයා. අනිත්වත් බලලා ඉන්න. එන්න. එන්න මහත්තයා. එහෙම නන්න මං ගිහිල්ලා එන්න. එහෙම කොහොමද? කෝඩුවෙන් ගෙට ගොඩ වෙච්ච දවසේ තේ එකක්වත් නොබී යනවා බොරු. සිලින්දෝ කෝබන් ඔය තේ කන්න වරෙන් හනිකට ඉඳ ගන්න මහත්තයෝ. බොන්න මහත්තයා. සිලින්දෝ රැත් උනා නේ. අරුන්දරත් බෙදලා දීලා ඉතිරිවා උඹ එන්න ඵලයක්. අද රැට මං කනවා බොරු. මැතිරිල්ලක් තියනා නෙමෙයි. හොඳයි. තව හෝරාවක් වුණා නම් රැටත් කැම ටිකක් කාලම යන්න තිබුණා මහත්තයාට. ඕනේ නෑ නෝනා. ඒ බරන්ලා ගෙදරින් කෑම ගේනවනේ. හේ බරන් මුල් දවස් දෙක තුනේ වැඩියලුත් ලුණු ඇඹුල් දාලා එවහවි. පස්සෙන් පහු කාලා වතුර නොබිව්වට කමන්නේ. එවන්නේ වතුරයි බතුයි නෙවෙයි. හිමිජ වගේ හිටියට හරිම අඬපාලයක්. දැන් ඉතින් මහත්තයා කවද්ද යන්නේ? මහෙත් කට. මහත්තයා මනාපද නැද්ද කියලා හැවෙත් නෑ. එන්නේ කවද්දයි කියලා අහනවා. මහත්තයා හොඳට එහෙනම් හිතලා බලලා මනාප නම් ආයේ වෙලාවක් අහවල් එකකට කැමැති හෝරාවක එන එකයි තියෙන්නේ. මේ ගෙදර දොරවල් ඇරලා 3:30 පැයෙම. බොහොම ස්තුතියි නෝනා. කොදෙන්න මහත්තයා. මං එනං ගිහිල්ලා එන්න. මයි කල්පනාවක දිගපළයි. මහත්තයා. අබින්ද කොහොම උන්නන? ජීවිතේම තනි වෙච්චි මට ආයේ පෙට්ටගම් වල දාලා මොනව ආරක්ෂා කරගන්නද මහත්තයෝ? මොනවා වුණත් මහත්යව දැක්කාම මගේ උනත් හිත පිරෙනවා. මොකද්ද බොලේ ඒ හරුපේ? අහින දෙන්න ඉන්න තොට තමුසිනා හින දෙහින ලඟ උනාට මට එහෙම දසාවක් ලැබලා නෑ තාම. මං තාම මොන දෙයකටත් ඔට්ටුයි. තමුසෙට ඔට්ටු වෙන්න බැරුවට. ඔය බංගලාවෙන් නඩ ළඟ ලුට ගහලාද මේකේ? ආත් ගොම්කමට කර ගැහුවා. රත්තට රත්තේ අඹර දාපු කොමලට රැවටිලා. තෝ විතර.